හායි යාළුවනේ සුබ දවසක් කොහොමද ඔයාලට? ඉතින් අද අපි හදමු චිකන් බිරියානි එකක්. මුලින්ම කියන්න ඕනේ බිරියානි වර්ග සෑහෙන්න විවිධ වර්ග නම් වලින් තියෙනවා. ඒ වගේම කෙනාගෙන් කෙනාට බිරියානි හදන විදියත් වෙනස්. ඉතින් ඔය මම තියෙන්නේ ඔය මං කුකුළු දෙන්නෙක් අරගෙන අටකට කපා ගත්තා එක කුකුලෙක්. ඉතින් මං අර පෙන්නපු ඒ මික්සර් එක දාලා ඔය චිකන් එක සීසන් කරගෙන තියෙන්නේ. ඔයාලට බිරියානි මික්සර් එකක් පේස්ට් එකක් නැත්නම් ඔයාලට තියෙන්නේ බිරියානි වලට දාන කුළුබඩු ටික බ්ලෙන්ඩඩ් කරලා පවුඩර් කරලා චිකන් එකට දාගෙන සීසන් කරලා තියාගන්න. ඒක තියාගත්තට පස්සේ ඊළඟට දැන් අපි බලාගමු කොහොමද හදාගන්නේ කියලා බිරියානි පේස්ට් එක. දැන් ඊළඟට අපි භාජනයක් ලිප තියලා ඒකට තෙල් ටිකක් දාගන්නවා. ඒ තෙල් දාගන්නවත් එක්කම ඒකට අපි දාගන්නවා මේ ගී තෙල් ටිකක්. ඔය තියෙන්නේ ගී බටර්. ඔක කුවේට් එකේ තියෙනවා. ඉතින් අපි මැද පෙරදිග සේවය කරන සහෝදරියෝ දන්නවා. ඕක කුවේට් වල හැම ගෙදරකම වගේ තියෙනවා. ඉතින් මම ඒකිනුත් හැඳි 3ක් විතර දාගත්තා තෙලුත් එක්කම. මොකද නැත්තම් ඔයක මේ පිච්චෙන්න බලනවා. ඉතින් දැන් මම ඕක රත් වුණාට පස්සේ මම ලුණු චොප් කරපු ඒවා දාගෙන තියෙන්නේ. ලුණු චොප් කරපු ඒවා දාගත්තා. ඒක යාන්තම් රන්වන් පාට වෙනකොට ඊළඟට අපි ඊළඟ කලමනා ටික තමයි දාගන්න ඕනේ ඔකට. අපි බලමු අපි මොනවද ඊළඟට එකතු කරන්න කියලා. ඊළඟට ඔයගලන්ට තියෙන සුදු ලුණු ඉඟුරු පේස්ට් එක දාගන්න. මම ඔය දාගන්නේ ඒක. අපේ ගෙදර ඉඟුරු කන්නේ නැති නිසා මම ඉඟුරු දැම්මේ නැහැ. ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ ගෙවල් වල පාවිච්චි කරනවා නම් සුදු ලුණු ඉඟුරු පේස්ට් එක දාගන්න. රසයි සුවඳයි දෙකම. ඉතින් යාළුවනේ මැද පෙරදිග වැඩ කරන අපේ හැමදෙනාම දන්නවා මේගොල්ලෝ ලුණු සුදු ලුණු ඉඟුරු හරිම ස්වල්ප විදිහට කන්නේ ගොඩ ලොකුවට කන්නේ නැහැ අපේ ලංකාවේ උදවිය වගේ. දැන් ඊළඟට මම දාගන්නේ මික්ස් සීඩ් එක. ඔය බිරියානි මල් ඔය තියෙන ඉතුරු මික්ස් සීඩ් එක. කලමේ එන ඇට වර්ග జాතිය තමයි මම දැන් ඔය දාගන්නේ. ඕකට ඇට වර්ග ටික ඔක්කොම වගේ එකතු වෙනවා. ඔයගොල්ලෝ මික්ස් සීඩ් කියලා කුවේට් වල ඉන්නකෝ දාන කට්ටිය දානවා මැද පෙරදිග මික්ස් සීඩ් කියලා ඉල්ලුවාම එයාලා දන්නවා. ඉතින් ඒ ටිකත් ඔය දාගන්න තියෙන්නේ. ඒ ටික දාගෙන හොඳට දැන් අපිට තියෙන ඔක හොඳ මික්ස් කරගන්න. ඒ ටික මික්ස් කරගත්තට පස්සේ ඊළඟ අඩු මුගුරුම ටික අපි දැන් දාගමු. ඊළඟට මම ඕකට එකතු කරගන්නවා bay leaves ටිකක් දාගත්තා. මේ ප්‍රමාණයන් කියන්නේ නැහැ. තමන් ගන්න චිකන් ප්‍රමාණයන් වලට අනුව තමන් ගන්න හාල් ප්‍රමාණයට අනුව ඒ දාගන්න කුළුබඩු වර්ග ඔයාලා දාගන්න. මෙච්චරයි අච්චරයි කියලා මම කියන්නේ නැහැ. අපිට තේරෙනවා අපි ගෘහණිය විදියට මේක මේ විදියට උයනකොට අපිට තේරෙනවා. ඉතින් ඔයාලා ඒ තමන් ගන්න චිකන් ප්‍රමාණයන් වලට ග්‍රේවි එක හදාගන්න ඒ වගේම ගන්න හාල් ප්‍රමාණයට අනුව ඒ ටික හදාගන්න. දැන් මම ඒ අර ටික දැම්මට පස්සේ ඊළඟට මම සීසන් කරගත්ත චිකන් ටික දාගන්නවා. සීසන් කරගත්ත චිකන් ටික දාගෙන හොඳින් මික්ස් කරගන්නවා. හරි ඊළඟට ඒ ටික මික්ස් කරලා මම විනාඩි 5ක් විතර ඔක වහලා තිබ්බා. දැන් ඊළඟට මම ඔකට යෝගට් එකතු කරගන්න යන්නේ. මම කුකුළු දෙන්නෙක් ගත්ත නිසා කිලෝ 2ක් ඔතන මම යෝගට් 2ක් පාවිච්චි කරනවා. කුකුළු දෙන්නෙක් නිසා එක කුකුලෙක් නම් එක යෝගට් එකක් ඉතින් ඇති. ඉතින් ඕකට අපේ ලංකාවේ නම් අපි දානව නේද? මේ කිරි ඔය වගේ දානවනේ මුදෝපු කිරි ටිකක් දානවා. ඉතින් අපි මෙහෙ මැද පෙරදිග ඉතින් අපි දාන්නේ යෝගට් එකක් තමයි. ඉතින් මම යෝගට් 2ක් දානවා. මම කිලෝ 2ක් උතන උයන්නේ. ඒක නිසා හොඳට කලවම් කරලා යෝගට් 2කුත් දාගන්නවා. යෝගට් 2 දාගත්තට පස්සේ හොඳින් කලවම් කරලා අපි ඊතුරු ඊළඟ කුළුබඩු වර්ග ටික දාගමු. දැනටමත් මේක ඉදෙනකොට හරිම සුවඳයි යාළුවනේ. මොකද බිරියානි පේස්ට් එක අර මැගි එකේ තියෙන බිරියානි පේස්ට් එක මන් දාලා කලින් සීසන් කරලානේ තිබ්බේ. දැන් ඕක තෙලේ තැම්බෙනකොට හරිම සුවඳයි. ඔය පෙන්නන්නේ මම බොහොම ස්වල්ප ප්‍රමාණයයි දාගන්නේ. ඔය මිංචි කොලයි මින්ට්
මින්ට් කොලයි මේ කරි ලීව්ස් කොල මොකද්ද කිස්බරා කොල ඒ ටිකයි නැනා ඔය දැන් දාන්නේ ස්පින්ච් චොප් කරලා ඔය දාන්නේ. ඕගොල් අපේ ගෙදර කොළ ಜಾතිත් වැඩිය කන්නේ නැහැ යාළුවනේ. ඔයාලගේ ගෙවල් වල වැඩ කරන ගෙවල් වල කොළ ಜಾති කනවා නම් දහන්න. මම නැනා දැම්මා. ඊළඟට කිස්බරා කොළ ටිකක් දැම්මා. ඊළඟට ස්පින්ච්. ඕකේ. දැන් ඒ ටික දාගත්තට පස්සේ මම ඔය දැන් පෙන්නන්නේ තව බිරියානි පවුඩර් එකක්. ඒකෙනුත් මම යාන්තම් ටිකක් දාගන්නවා. ඔයාලගේ ළඟ ඕක තියෙනවා නම් දාගන්න ඕනම මේ බිරියානි පවුඩර් එකක් දාගන්න. මොකද ඕව දැම්මහම අපිට වැඩියෙන් ආය අමුතුවෙන් කුළුබඩු එකතු කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඕවායේ ඔක්කොම එනවනේ. දැන් ඉතින් හැමදේම ලේසියිනේ. ඉතින් එක දාන්න ඕනේ නැහැ. මම දැන් ඔතන කහ කුඩු චුට්ටක් එකතු කරගත්තා. කහ කුඩු නම් ටිකක් දාගත්තා. කහ කුඩු ටිකක් එකතු කරගත්තා. ඊළඟට ඔයක හොඳින් කලවම් කරගන්නවා. ඉතින් ඔයාලට දැන් පේන්නේ නැති මං වැඩිය මේ කුළුබඩු වර්ග මුකුත් එකතු කරගත්තේ නැහැ. බොහොම ස්වල්ප ප්‍රමාණයයි කහ ටිකක් එකතු කරගත්තා. මොකද මම ඕක කලින් බිරියානි පේස්ට් එක සීසන් කරලා තියාගත්තා. ඊළඟට එකතු කරගත්තේ බිරියානි පවුඩර් එකකින් ටිකක් දාගත්තා. ඊළඟට මම ඔය එකතු කරන්නේ මැජියුන්. ඒ කියන්නේ තක්කාලි පේස්ට් එක. ඔයාලට තක්කාලි පේස්ට් එක නැත්නම් තක්කාලි ටිකක් හොඳට චොප් කරලා දාන්න. මම තක්කාලි දැම්මේ නැහැ. මොකද මට තක්කාලි පේස්ට් එක තියෙන නිසා. ඉතින් මම ඒකත් හොඳ දාගත්තා. මම එකයි ගත්තේ. ඊළඟට යාළුවනේ දෙහියුෂ ටිකක් දාගන්න. අනිවාර්යෙන් අපි ඒක දාගන්න ඕනේ. දෙහියුෂ දාගන්න. තව ඕකට අපි බෙදලා ගත්ත ලූණුත් දානවා. දික් අතට කපලා බෙදලා ගත්ත ලූණුත් දානවා. මම එකතු කරේ නැහැ. මොකද මගේ ගෙදර කන්නේ නැහැ. ඔයාලට හරි රසයි. චිකන් එකටම බෙදාගත්ත ලූණුත් දාගත්තා නම් අර පේස්ට් එක දාලා අත ගන්නකොටම ලූණු ටිකක් දාලා අත ගාගත්තා නම් ලේසි රසයි. ඉතින් අපේ ගෙදර කන්නේ නැති නිසා මම ඒක කරේ නැහැ. ඊළඟට යාළුවනේ මම අර සීසන් කරගත්ත භාජනයේම වටේ ටික හොදලා ඒ ටික දාගත්තා. ඊට පස්සේ ඕන් මම ලුණු දාගත්තා. එච්චරයි. දැන් මම මේකට වෙන වතුර මුකුත් එහෙම ලොකුවට එකතු කරේ නෑ. දැන් මොකද යෝගට් තියෙනවා. ඒ යෝගට් වල මස් වලත් වතුර උනනවා. ඒ ටිකෙන් තමයි දැන් මම මද ගින්නේ ඔය තැම්බෙන්න තියලා තියෙන්නේ. දැන් ඕක උතුරගෙන එනකොට ඔයාලා බලන්න ඕකට වතුර අවශ්‍යද කියලා. මහා ගොඩක් හොදි වගේ අපි හදන්නේ ග්‍රේවි එක සාමාන්‍ය උකුවට හදාගන්නේ. ඕකට තව එකතු කරගන්න ඕනේ අලයි, අල කොටුවට කපාගෙන අලයි, කැරටුයි. ඉතින් මම මේක දැන් එකතු කරගත්තේ නැහැ. හොඳට මස් ටික යාන්තම් 80ක් විතර තැම්බුණාට පස්සේ තමයි මම අල ටිකයි කැරට් ටිකයි යාළුවනේ එකතු කරගත්තේ. ඔන්න බලන්නකෝ ග්‍රේවි එක ඔය දැන් උතුරන ගමන් තියෙන්නේ. බිරියානි කියන්නේ ග්‍රේවි එක හැදෙනකොට ගොඩාක් රතු පාටට හොදි වගේ හදාගන්නේ නැහැ. රතු පාටටම හදාගන්න. ඒතර ඒක හර හොදි වගේ එකක් වෙනවනේ. ඒක සාමාන්‍ය ලස්සන ওই පාටක් තියෙන්න ඕනේ. ඔය තියෙන්නේ දැන් මම මරක් එකක් හදන්නේ. ඔය ලැහැම් මරක් එකක් හදන්නේ. බලන්න ඒක තනිකර රතු පාටයි. එතකොට ඔය පාටට අපි බිරියානි එක ගත්තාම ඒකේ ක්වොලිටි එකක් නැහැ. දැන් මේ දෙකේ වෙනස පේනවා. දැන් ඔය බිරියානි ග්‍රේවි එක. ඉතින් යාළුවනේ ඒ වගේ පුංචි වෙනස්කම්ුත් තියෙනවා. ඉතින් අපිත් මේවා ඉගෙන ගන්න ගමන්නේ අපිත් තව කෙනෙකුට කියලා දෙන්නේ. ඉතින් ඔය තියෙන්නේ මම දැන් වෙන් කරගත්තා. දැන් චිකන් ටික ඔක්කොම තැම්බිලා ඉවර. ඔය දිනේ ග්‍රේවි එක වෙන් කරගත්තා. ඔය මම ග්‍රේවි එක හදාගත්ත භාජනයේම ගත්තේ. ඔය තියෙන්නේ මම චිකන් ටික, කැරට් ටික, අල ටික ඔය මම වෙන් කරලා තියාගන්න. ඊළඟට මට ඕන කරන රෝස වතුරයි, සැෆරන් වතුරයි බත් එක හදා ගන්නකොට මම බත් එක උඩට හියගන්න සැෆරන් වතුරයි, රෝස් වෝටර්. ඊට පස්සේ දැන් ඉතින් ඔන්න ඔය විදිහට ග්‍රේවි එක ඉස්සලා දාගත්තා. දැන් තියෙන්නේ ඔක ලේයර් කරගන්න විතරයි. අර භාජනයේම අරගෙන ලේයර් කරගන්න තියෙන්නේ මේ ඔය විදිහට මේ භාජනයේටම අර ග්‍රේවි එකෙන් ටිකක් දාගත්තා, බත් එක ටිකක් දාගත්තා, මික්ස් කරගත්තා. ආයෙ බත් දාගත්තා, ආයෙ බත් තට්ටුවකුයි. ආයෙ දාගන්නවා මස් තට්ටුවක්. ඒ විදිහට. එහෙම නැත්නම් එකපාර ඔයගලන්ට යටට බත් සාමාන්‍ය ටිකක් දාලා එකපාරම අර හදාගත්ත චිකන් එක දාලා ඒක උඩට බත් දාලා
ආයෙ කව කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක උඩට ඔයාලට පුළුවන් බැදගත්තු ලූණු, තව මිංචි කොළ ටිකක් ඒ වගේ දාලා ඕගලන්ට ලේයර් කරගන්නත් පුළුවන්. අපේ ගෙදර ඒවා කන්නේ නැති නිසා ඔය මං කිසි දෙයක් එකතු කරගත්තේ නැහැ. නියම බිරියානියකට අපි අනිවාර්යයෙන්ම අර විදිහට දානවා. දැන් බිරියානි වර්ග රසක් තියෙනවා. මම ඒකයි නැවතත් කිව්වේ බිරියානි වර්ග රසක් තියෙනවා. ඒකෙන් එකක් තමයි මෙහි එක එක්කෙනා එක එක විදිහට හදනවා. ඉතින් මේ මං වැඩ කරන මගේ ගෙදර මේ විදිහට තමයි මේ කුවේට් එකේ මගේ ගෙදර හැදෙන බිරියානි එක අපි හදාගන්නේ. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට මම දැන් සැෆරන් වතුර ටිකක් දාගත්තා. ආයේ බත් ටික දාලා වහගන්නවා. බත් ටිකක් උඩට දාගත්තා, ලේයර් කරගත්තා. ඉතින් ආපහු ඒකට උඩින් රෝස වතුර ටිකකුයි ආයෙ සැෆරන් ටිකක් දැම්ම. එච්චරයි. ඔයාලා ඒකට උඩින් ඉතින් ගානිෂ් කරගන්න දාගන්න. මම අර කිව්වා වගේ බදපු ලුණු ටිකක්, මෙන්චි කොළ ඒ වගේ ටිකක් දාගන්න, බදාගත්ත කජු ටිකක් ඒ වගේ ඉතින් දාලා මද ගින්නේ ටිකක් බිරියානි එක දම් වෙන්න තියන්න, බිරියානි එක සෙට් වෙන්න තියන්න. අර ග්‍රේවි එකේ එහෙම වතුර එකට උනන්න, බත් එකට උනන්න එහෙම තියන්න මද ගින්නේ. ඔයාලා බිත්තර ටිකක් තම්බගෙන ඒක ඉවර. ඔය මම දැන් ග්‍රේවි එක දාගන්නවා උඩින්. වැඩි ග්‍රේවි ගොඩ දාගන්නේ නැහැ. ඔයාලගේ ගෙවල් වල ග්‍රේවි එක කනවා නම් දාන්න. වැඩි ග්‍රේවි එක අපේ ගෙදර කනවා අඩුයි. එහෙනම් ගොඩ දැම්මේ නැහැ ග්‍රේවි. ඒක නිසා ඊට පස්සේ තියෙන්නේ ඉතින් සැෆරන් වතුර ටිකයි රෝස වතුර ටිකයි දාගත්ත රෝස වෝටර් ටික. ඒ දාගෙන ඉවර වෙලා සමහර අය මේකට බිරියානි කලරින් දානවා, බිරියානි එසන්ස් දානවා. ඒවා ඉතින් තියෙනවා නම් තමුන් දාගත්තට වරදක් නැහැ. එතකොට බත් එක සුවඳයි තවත්. ඕක දැන් තැම්බීගෙන එනකොට මම හිතන්නේ වීඩියෝ එකේ ඔයාලා ඉස්සරහට ඒක මම දාලා නැතුව ඇති. ආපහු අර ගිතෙල් එකෙන් චුට්ටක් සුවඳයි ඒ ගිතෙල් එක වගේම රහයි. බත් එක මද ගින්න තිබ්බට පස්සේ ඒ ගිතම්මුන්ගේ අර ගත ගිතෙල් එකෙන් ටිකක් උඩින් එහඳ. ඊයලා ඕක වහලා මද ගින්න තියන්න, බිත්තර ගන්න තම්බලා දාගන්න. ওই බිත්තර ඔයාලට පුළුවන් සැෆරන් ටිකක් අර මේ දාලා වතුර මේ තෙලේ චුට්ටක් පෙරලලා ගන්න. ඉතින් යාළුවනේ මම ඒ හදාගත්ත මගේ විදිහට අපේ කුවේට් ගෙදර මගේ විදිහට හදාගත්ත බිරියානි එක තමයි ඒ. ඔයාලත් හදන විවිධ ක්‍රම ඇති. එහෙනම් යාළුවනේ මේ විදිහටත් හදලා බලන්න. හදලා බලලා මටත් කියන්න. එහෙනම් ගිහින් එන්නම් බුදුසරණයි.